සුබ දවසක් සියලු දෙනාට. මම සෙන්සි මහතොස් අපේ ලහිරු මහානාම සිසු. අද අපි මේ සූදානම් වෙන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ පළවෙනි ගී පාඩම. Pin escapes සහ turtle escapes සෙන්සි ජෝන් ඩැනහගේ පාඨමාලාව තුල එන පාඩමක් අපි ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ සතියේ බ්‍රසීලියන් ජිවිසු පාඩම ලෙස. ඔබට මේ වෙළුම් මාලාව මිලදී ගැනීමට හැකියාව තියෙනවා BJJ Fanatics වෙබ්සයිට් එක තුලින්. ඔව් තරමක් මිල අධිකයි. නමුත් කෙනෙක්ට බ්‍රසීලියන් ජිවිසු වල ඉතාමත්ම හොඳ ප්‍රාමාණික අවබෝධයක් මූලික කරුණු බ්‍රසීලියන් ජිවිසු වල එන මූලික කරුණු පිළිබඳව තියෙන වීඩියෝ මාලාවක් මේක. එතකොට ඉතාමත් හොඳ ප්‍රාමාණික දැනුම මේ ඔබට ලබා ගැනීමට හැකියාව වෙනවා. ඉතින් අපි මේ පාඨමාලාව දැන් අවුරුදු 2කට ආසන්න කාලයකට තමයි ඇවිල්ලා තින්නේ. part 2 එකේ volume 6 එකේ 6 වෙනි කොටස. The critical importance of knee entry angle and position. ඒ කියන්නේ මේ කොටස අපි කතා කරන්නේ මේ elbow escape එක සම්බන්ධයෙන්. elbow escape එක ගත්තට පස්සේ මේ කොටස තුල කතා කරන ප්‍රධාන වශයෙන්ම මේ side mount එක සහ මේ mount position එකට අපි ලක් වුණාට පස්සේ ඒ තුල escape වීමේ තියෙන king of the escape කියලා විදිහට ගන්න elbow escape එක. ඒතර elbow escape එකේ කාරණා රැසක් අතුරෙන් එක තීරණාත්මක වැදගත්කමක් තියෙන සාධකයක් තමයි මේ elbow escape එකේ අවසානයේ මේ අපි මේ ධනිස්සත් එක්ක ලොකු කාරණයක් විතර තියෙනවා. එතකොට මෙන්න මේ අපේ ධනිස්සෙන් ඇතුල් වීමක් තියෙනවා මේ elbow escape වල. එතකොට මේ ධනිස්සෙන් ඇතුල් වීමේදී තියෙන කෝණය සහ ධනිස්ස තිබෙන පිහිටුම සම්බන්ධයෙන් තීරණාත්මක වැදගත්කම ගැන තමයි මේ කොටසේදී කතා වෙන්නේ. ප්‍රතිවාදී අපේ සයිඩ් මවුන්ට් එකේ ඉන්නවනම් අපේ අරමුණ වෙන්නේ අවසානයේදී අපේ ධනිස්සයි මේ වගේ වැලමිට ඒකාබද්ධ කරලා මෙන්න මේ ආකාරයට side V shape barrier එකක් හදාගන්න එක. මේකට කියනවා side guard කියලා. මේකේ තියෙන කාරණේ තමයි පොදු ලක්ෂණය තමයි අපි අපේ ධනිස්ස සහ මේ ධනිස්ස ස්ථානගත යුතු තැන. ඊට පස්සේ මෙන්න මේ පහළ පහදේ කෝණය කියන දේ. side mount අවස්ථාවේදී මෙයා side mount කරනකොට මේ දකුණු ධනිස්ස මට මෙයාගේ මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ කෝණ අපි මේ පොඩ්ඩක් මේ ඇන්ගල් එක මගේ මේ දකුණු ධනිස්ස ලොක් කරගන්න ප්‍රතිවාදියාගේ මට හිප් පොකට් එකේ තියෙන්නට ඕනේ. මෙතන මගේ ධනිස්සේ ඇතුළේ නිවැරදි පිහිටුම තමයි මේ ප්‍රතිවාදියාගේ හිප් පොකට් එක. ඒකද ධනිස්ස ඇතුළේ තියෙන පොසිෂන් එක. මේ පාදේ බිම තිබ්බොත් මට කවදාවත් elbow escape එක කරන්න බෑ. මොකද මෙයාගේ ධනිස්සේ මගේ උකුල ඇතුලේ තියෙන නිසා මගේ කකුල ගිහිලා වදිනවා. මට ඇතුලට ගන්න බෑ elbow escape එක සඳහා. මට පැහැදිලි වෙනවා ඇති මේ inside position එක නිසා. බොහෝ දෙනා මෙන්න මේ ටයි එකේ වදිනවා. එතකොට එන්නත් බෑ. එහෙනම් මේක නිසක වශයෙන්ම hip pocket එකේ තියෙනවා. hip pocket එකේ තිබ්බත් මගේ මෙන්න මේ පාදයේ පිහිටුව වැදගත් වෙනවා. පාදයේ ධනිස්සට වැඩි පල්ලෙහෙන් තිබ්බොත් මම elbow escape එක සිද්ධ කරද්දී මේ ධනිස්ස ගිහිලා වදින්නේ යන්නේ. ඒ නිසා මට hip pocket එකේ මෙයාගේ තියාගන්න ඕන ධනිස්ස ඒ වගේම තමයි මගේ පාදය ධනිස්සට වැඩි ඉහළ පිහිටුමක තියෙන්නට ඕනේ. ධනහිස පොළවට පොයින්ට් කරලා තියෙන්නට ඕනේ. මේකේ වෙන මෙයා කොච්චර ඉස්සරහට ඇවිල්ලා මගේ ඉන්න බ්ලොක් කරා. කොච්චර ඉස්සරහට වෙන්නේ බ්ලොක් කරා. මේක නේද? මේකට බ්ලොක් කරා. යා ක්‍රොස් ෆේස් එක දාලා ඔයාලට පේනවා ඇති මගේ මේ ඇන්ගල් එක නිසා මට මෙයා මේක තද කරොත් අපිට ඒසිමෙට්‍රිකල් බ්‍රිජ් එකක් උඩ ඒක වෙනම කතා කරනවා. නමුත් අපි එද්දි මේ ඇන්ගල් එක නිසා හිප් පොකට් එකේ සහ මෙයා පාදේ මේක තියෙන නිසා ඊටම සුළු කෝණේ චලනටදී මට සයිඩ් ගා V shape barrier එක ලැබෙනවා. V shape barrier එක ලැබෙනවා කියලා කියන්නේ ඊට පස්සේ
මට මෙයාව හැකියාව ලැබෙනවා මොකද? ඊට පස්සේ ඇටැකින් සයිකල් එකට යන්න. මවුන්ට් එකේදී ප්‍රතිවාදියාගේ පාද ධනිසත් එක්ක ලයින් අප් වෙලා තියෙනවා නම් හරි ප්‍රතිවාදියාගේ පාද ධනිසත් එක්ක ලයින් අප් වෙලා තියෙනවා නම් එවැනි අවස්ථාවකදී ටාගට් එක වෙන්නේ මගේ ධනිස්සේ මෙයාගේ ඇන්ගල් එක ඇතුළට යන්නේ. මේ අවස්ථාවේදී මම බම්ප් කරා මේ පැත්තට සයිඩ් වුණා කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඉතාමත්ම සරලව මගේ ස්වයිරින් ස්ලිප් එක පාවිච්චි කරලා මෙන්න මේ අවස්ථාවේදී මෙයාගේ ඇන්කල් එක මේ පේනවනේ විලුඹ ඉස්සෙලා තියෙන්නේ. මගේ ධනිස්ස මෙයාගේ මොකද්ද ඇන්කල් එකට යටින් ගිහලා තියෙන්නේ. මට ටච් කරා මට ඉතාමත් පහසුවෙන් මෙයාගේ ඇන්කල් එක ට්‍රැප් කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. අපි මේක ඇන්කල් ට්‍රැප් මෙතඩ් එක උගන්වලා තියෙනවා. දැන් එහෙනම් සුලභ සංකල්පයෙන් නැගිට්ටම සෝලම හැම වැටෙන්නේ නැහැ ආපස්සට එනවා බර දෙනවා මම මේ අවස්ථාවේ සුපුරුදු සර්පන්ටයින් චලන රටාවේ ඉදිරියට එනවා. දක්ෂ ප්‍රතිවාදියෙක් ආවොත් අපිට ඒ ආකාරයට අපේ ධනිස්ස යගේ ඇන්කල් එක ඇතුල් වෙන විදියට එන්නට බෑ. හේතුව දක්ෂ ප්‍රතිවාදියා ඇවිල්ලා කකුල ලොක් කරගන්නවා. ලොක් කරගත්තට පස්සේ පැහැදිලි වෙනවා ඉන්නට යටින් මෙයා ලොක් කරගත්තට පස්සේ දැන් අපිට අර විදියට මෙයාගේ වලලු කර ඇතුලේ අපිට මෙයාව ගන්න විදියක් නැහැ කකුල. මෙයා දානවා ක්‍රොස් ස්පේස් එකක් දානවා. දැන් පෙණී යනවා අපිට මගේ ධනිස්ස මෙයාගේ වලලු කර ඇතුලෙන් ගන්න යනවා. මොකද පාදයේ ලං වෙලා ලොක් කරලා තියෙන්නේ. මේ අවස්ථාවේ මගේ ධනිහිස ඇතුල් වෙන්නේ මෙන්න මේ ලහිරුගේ මගේ වම් ධනිස ඇතුල් වෙන්නේ ලහිරුගේ දකුණු ධනිස පිටිපස්සෙන් ඇතුල් වෙන්නේ. මෙහෙන් ඇතුල් වෙන්න බෑ මොකද ලොක් වෙලා තියෙන කකුල් ලොක් කරලා තියෙන්නේ. ඒ නිසා මෙයා මේකෙන් බේස් එක ගන්නවා රයිට්. මේකේ ක්‍රොස් ස්පේස් ප්‍රෙෂර් එක දෙනවා. මම ෆ්‍රේම්ස් වලින් තද කරනවා. මගේ අරමුණ වෙන්නේ අර විදියට මගේ පාදය අවසානයේදී ධනිසට වැඩි උඩ පිහිටුමකට තියෙන්නට ඕනේ. මගේ ධනිස පොළවට ඩවුන්වර්ඩ් ඇන්ගල් එකක් තියෙන්නට ඕනේ. ඒ සඳහා මම මගේ මගේ වම් උරහිසට බ්‍රිජ් වෙන්නට ඕනේ. ඒ සඳහා මට ඒසිමෙට්‍රිකල් බ්‍රිජ් එක අවශ්‍ය වෙනවා. මෙයා බේසික තියාගන්නවා. මගේ අරමුණ වෙන්නේ මගේ අසම්මිතික පාද පිහිටුම ගන්නවා. මෙයා ක්‍රොස් ස්පේස් ප්‍රෙෂර් එක දෙනවා. රයිට් අසම්මිතික පාද පිහිටුම නිසා මට කන පොළොවට හරවලා ඇස් වලින් බලලා හෙඩ්ලයින් එක දිහා මට කිසි ප්‍රශ්නයක් නැතුව මගේ දකුණු පාදයේ මම මේ ආකාරයට බ්‍රිජ් වෙනවා. මේකෙන් බ්‍රිජ් එක මම සම්පූර්ණ කරනවා. මම තනිකරම හැරිලා තියෙන්නේ වම් ෂෝල්ඩර් එකට ඇන්ගල් එක හරි නිසා ඉතාමත් හොඳින් පැනට්‍රේට් වුණා. මේ අවස්ථාවේදී මට මොකද්ද අපේ සර්පන්ටයින් චලන රටාව පාවිච්චි කරලා ඕන ඊට පස්සේ ගාඩ් එකට මේකට හැකියාවක් දෙනවා. මේකේ තියෙන පොදු කාරණේ තමයි අපේ ධනිස්ස ඩවුන්වර්ඩ් ඇන්ගල් එකකින් පොළවට ආනත වෙලා තියෙන්නේ. පාදය ධනිස්සට වැඩිය ඉහළ පිහිටුමක තියෙන්නේ. ධනිස්සේ ඇතුල් වීමක් ওই දෙකේදිම තියෙන්නේ. දෙකේදිම අපිට අවශ්‍ය වෙන ධනිස්ස සහ වැලමිට ඒකාබද්ධ කරන්න මේ දෙකේ තියෙන සමානකම තමයි. මේ දෙක ඒකාබද්ධ වෙනවා. ඇන්ගල් එක ගත්තන් පස්සේ ගොඩක් වැදගත්. මගේ පාදය ධනිස්සට වැඩි උඩින් තියෙනවා. වෙනස්කම තමයි සයිඩ් මවුන්ට් එකේ ඉද්දද්දී හිප් එකෙන් අපි ඇතුල් වෙන්නේ හිප් එකෙන්. ඒකෙදි මට ඉතාමත්ම මෙයා තද කරගන්නවා. මට ඉතාමත්ම සරල මූවමන්ට් එකකින් මට හිප් එකෙන් ඇතුල් වෙන්න පුළුවන්. මට යාවත මේ සයිඩ් ගාඩ් එක පාවිච්චි කරලා ප්‍රතිවාදීන තල්ලු කරන්න. තල්ලු කරලා අපිට ඕන මෙතෙන් දැන් ඇටැකින් පොයින්ට්ස් වලට පුළුවන්. ඇටැකින් ගාඩ් වලට යන්නත් පුළුවන්. මවුන්ට් එකේදී තියෙන කාරණේ තමයි මවුන්ට් එකේදී ධනිස්ස පිටිපස්සෙන් අර කෝණෙම. දැන් උඩහට එනවා. ධනිස්ස පිටිපස්සෙන් මෙයා ලොක් කරගන්නවා. දැන් හිප් එකෙන් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ ධනිස්ස. මගේ ධනිස්ස අර ඇන්ගල් එකෙන්ම ධනිස්සට යන්න ඕනේ. මේක මේ හොඳට හරවන්න නම් මම මගේ ලෙෆ්ට් ෂෝල්ඩර් එකට හැරෙන්නේ නැහැ. මෙයා ලොක් කරනවා. මෙයා උඩින් ස්පේස් උත් දානවා. රයිට්. එතකොට එහෙනම් මට මගේ ෂෝල්ඩර් එකට හැරෙන්නට ඕනේ. එහෙනම් ෂෝල්ඩර් එකට හැරලා මගේ ෆ්‍රේම් සද වෙන්නට ඕනේ. ජැක් නයිෆ් වෙන්නට ඕනේ. මම මූව් වෙනවා. මූව් වෙනවා කියලා කියන්නේ මේ ෆ්‍රේම් එකෙන් සද කරලා
මගේ රයිට් ෆුට් එකෙන් මම තල්ලු කරනවා. මම කන පොළොවට හරවලා හොඳට චෙස්ට් එක එක්ස්පෑන්ඩ් කරන්නට ඕනේ. අවසාන මොහොතේදී මම අයිස් වලින් බලන්න. එහෙනම් මට පුළුවන් තරම් ඔන්න ඔය පොසිෂන් එකට එන්නට පුළුවන්. මගේ ජැක් නයිෆ් කරනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පිහිටුන්නේ උඩටදී මට ඕන නම් දැන් අත තියලා මොකද්ද? එහෙනම් ගැනීමේ හැකියාව තියෙනවා මොකටයි? සයිඩ් මවුන්ට් එකේ බොහොම සරල මූවමන්ට් එකකින් අපිට එන්ට්‍රි වෙන්න පුළුවන්. මවුන්ට් එකේදී අපි පොඩ්ඩක් බ්‍රිජ් එක asymmetric බ්‍රිජ් එක rising swing pin එක කරන්න ඕනේ. rising swing pin එක කරනකොට තමත් පහසුවෙන් අර rising swing pin කරලා මේක ඇතුල් කරද්දී මතක තියාගන්න වම් පාදය කියන්නේ හැරවිලා තියෙන පාදය පොළවෙන් උඩට උස්සන්න ඕනේ. ධනිස්ස පිටිපස්සට වෙන විදිහට ඇතුල් වෙන විදිහට පොළවට ඇන්ගල් කරලා ඊට පස්සේ ජැක් නයිෆ් වෙච්ච ඇටි ඇතුලේ විදිහට නම් මේ ආකාරයට ලයිව් තද කර ගන්නවා. හැකිතාක් උඩට ටයිට් රයිට්. මෙතන මෙන්න මේ ෆ්‍රේම්ස් භාවිතය ගැන අපි කතන්දරයක් තියෙනවා. රයිට් ෆ්‍රේම්ස්. ෆ්‍රේම්ස් की කතන්දරය තමයි මම මේකට කියන්නේ ප්‍රයිමරි එල්බෝ එක. මොකද මේකෙන් තමයි අවසානයේ මම ප්‍රතිවාදයේ ධනිස්ස තල්ලු කරන්නේ. මේක තමයි සෙකන්ඩරි එල්බෝ එක. ඒක තමයි ප්‍රතිවාදයේ කුකුල සහ මගේ කුකුල අතර තියෙන ඉඩ රඳව ගන්න. ප්‍රතිවාදයේ බර දෙනකොට මෙයාගේ බර කෙලින්ම පොළොවට ගන්න මේ ෆ්‍රේම් එක. මේක මම මේ හරිය පාවිච්චි කරනවා. එතකොට මම බ්‍රිජ් වෙනකොට දුර වැඩි වුණොත් දුර ප්‍රතිවාද මට ඒ අවස්ථාවේ මට අත හරවලා මෙයාගේ ධනිස්ස ඇතුලෙන් තියන්න පුළුවන්. asymmetric බ්‍රිජ් එක උනාට පස්සේ. එහෙම නැත්නම් අපි එල්බෝ එක තමයි මෙතන තියාගෙන එල්බෝ එකයි ධනිස්සයි එකතු කරනවා. නැත්නම් අතයි ධනිස්සයි අවසානයේදී එකතු වෙනවා. ඒ දුර ප්‍රතිවාදීන ළඟ ප්‍රතිවාදීන්ට අපිට එල්බෝ එක තියන්නට පුළුවන්. ඒතකොට මේ අවස්ථාවේ ලයිව් කරනවා උඩහට මම බොක්ස් ෆ්‍රේම් එක මගේ පාවිච්චි කරනවා. මේ ආකාරයෙන් මෙයාගේ වේස්ට් එක හරහා ගිහලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ එල්බෝ එක ගත්තා පස්සේ මේ එල්බෝ එක මෙයා මෙතන මම මේ පාවිච්චි මෙයා දුර අවස්ථාවකදී නම් මම අත තියන්නේ. මෙයා ලං වෙනකොට තමයි මේ බොක්ස් ෆ්‍රේම් එක දාන්නේ. බොක්ස් ෆ්‍රේම් එක දානකොට මේ එල්බෝ එක මෙයාගේ කුකුලේ එහා පැත්තේ තියෙන්න ඕනේ මැදට එන්නේ කියන්නේ. මෙයා දුර අවස්ථාවේදී මම බොක්ස් ෆ්‍රේම් එක මෙතන දාන්නේ දුර අවස්ථාවේදී ඕක තියන්නේ. හරි. ඒතර මෙයා කකුල් පුට්ටුව කරලා මෙයා දානවා ලොක් එක. එතකොට මෙයා තද කරද්දි මට මගේ ෆ්‍රේම් එකේ යම්කිසි බලයක් තියෙනවා. එයා මේකේ මම මෙයාවත් මේ කතන්දර කරගන්න තියෙන්නේ එයා ඉස්සරහ ඕන් කමරට වැඩි ඉදිරියට නොයි ඉන්නට ඕනේ. මොකද නැත්තම් මම මෙහෙන් කඩා ගන්නවා. මෙයා ප්‍රොස්පේස් එක දානවා, මෙයා බේස් එක ගන්නවා. මම දැන් දන්නවා එන්ට්‍රි වෙන පොයින්ට් එක එයි මෙතනින් කඩා ගන්නට බෑ. එහෙනම් අසම්මිතික පාද පිහිටුම මගේ එල්බෝ එක මෙයාගේ ඉන්සයිඩ් පොසිෂන් තියෙනවා. දැන් මට කරන්න තියෙන්නේ මගේ ලෙෆ්ට් ෂෝල්ඩර් එකට හැරෙන්නට ඕනේ. ඒ සඳහා මම අසම්මිතික මෙයාගේ මෙතන මෙයා පස්සට ඉඳ ගන්න ඕනේ. දැන් මොකද නැත්තම් මේක ඕපන් වෙනවා. පිටිපස්සට ඉඳ ගන්න ඕනේ. ඉස්සරහට මෙන්නත් බෑ මෙයාට. ඉස්සරහට ඉල්ල පෙන්න. ඉස්සරහට ආවම මෙයා ඕපන් වෙනවා. ඒ නිසා පස්සේ මෙයාට ක්‍රොස් ස්පේස් ප්‍රෙෂර් එක දෙන්නට ඕනේ. ක්‍රොස් ස්පේස් ප්‍රෙෂර් එක මෙයා දෙනවා. රයිට්. ඒක ප්‍රතිපලයක් විදියට මට මෙයාව ඉන්සර්ට් මෙයාව ගලව ගන්න බෑ මෙතන. ඌට්ටුව තදයි. මම එල්බෝ ෆ්‍රේම් එක ඉන්සයිඩ් තියාගත්තා. ෆ්‍රේම් වලින් තද කරගත්තා. මෙයා මට ස්ට්‍රිම් පෙන්න දෙන්නේ නැහැ. මොකද මගේ ඔළුව පාලනය කරනවා ක්‍රොස් ස්පේස් එකේ. ක්‍රොස් ස්පේස් එකේ ඔළුව පාලනය කරනවා. ප්‍රශ්නයක් නැහැ. මට කිසි ගැටලුවක් නැතුව මට හැකියාව තියෙනවා මොකද්ද? මෙයාගේ අසම්මිතික පාද පිළිටුම් මට හදාගෙන මෙයාව ඔළුව ධනිස්සට එහා පැත්තට යන විදිහට මට මෙයාගේ බ්‍රිජ් කරන්න පුළුවන්. මම මේ කඩාගෙන උත්සාහවත් වෙනවා. හරි නෑ. එහෙනම් මම දන්නවා ඉන්සර්ට් වෙන්න ඕන තැන ලෙෆ්ට් ෂෝල්ඩර් එකෙන් අසම්මිතික පාද පිළිටුම ගත්තා. කන හොඳට පොළොවට හැරෙව්වා. දකුණු පාදයෙන් පොළොව තල්ලු කරා. වම් පාදයට එන විදිහට හෙඩ්ලයින් එකදී අයිස් වලින් බැලුවා. ඔන්න ඔය ආකාරයට හැරුණා. මේක ප්‍රතිඵලයක් විදිහට පේනවා ඇති. මගේ දැන්ටමත් මේ වම් පාදය පොළොවට හැරිලා තින්නේ. මම දැන් ජැක් නයිෆ් කරනකොට පේනවා ඇති මගේ වම් පාදය ධනිස්සට උඩින් ගිහිල්ලා තියෙන එක ප්‍රතිඵලයක් විදිහට
අතපොඩ උඩ. මේ දනිස් එන්ට්‍රි වෙලා තියෙන්නේ. මෙයා හැසිරෙන විදිය අනුව මෙයා ඇවිල්ලා නැවත එජස් නොවුනොත් මට අශිගරාමී පිටුමක් තියෙනවා. එහෙම නැත්නම් මෙයා සාමාන්‍යයෙන් එජස් වෙනවා වැටෙනවා. මෙයාගේ බැලන්ස් එක තියාගන්න ඕනේ. ඒ නිසා මම සර්පන්ටයින් චලන රටාව පාවිච්චි කළාදී මේ අවස්ථාවේදී මට පේනවා ඇති මම පාවිච්චි කරලා තියෙන්නේ මගේ කකුලට යටින් අත මේක මෙන්න මේ පොයින්ට් එක. මේ අවස්ථාවේදී මගේ කකුලට යටින් තියෙන මෙයාට අඬ උග් ගන්නට බෑ. දැන් ප්‍රතිඵලයක් විදිහට මට ඊළඟට කරන්න ඕනේ මේ කකුල ක්ලියර් කරගන්නවා. මෙයාගේ බැලන්ස් එක රඳව ගන්නවා. නැත්නම් මෙයා වැටෙනවා. මේ කකුල ලෙග් ලොක් ඇටැක් වෙන්න බැරි වෙන මෙයාත් පස්සට ඊට අනුරූප විදිහට මගේ මේ කකුල මම ගන්නවා. අතකොට එයා මොකද කරන්නේ? එයා කකුල බේරගන්නේ ඊට ගන්නවා. එහෙනම් මට දැන් තියෙන්නේ මොකද්ද? බටර්ෆ්ලයි සුපයින් පොසිෂන් තියෙනවා. මට ඔන්න මොකද්ද? ඕපන් ගාඩ් එක ප්ලේ කරන්න. හොඳයි. මේ අපේ සෙන්ස් ජෝන් යනහගේ විශාල වැදගත් පාඩමක්. පාඩමේ සාරාංශය තමයි ඔබ. එතකොට ඒකේ සයිඩ් මවුන්ට් එකේදී හිප් පොකට් එකේ මවුන්ට් එකේදී දනිස්ස පිටිපස්සේ. අපේ සතිය බ්‍රසීල් ජූස් පාඩම් වල 50 වෙනකම් මේ සෙකන්ඩ් සීසන් එක යනවා. ඊට පස්සේ තර්ඩ් සීසන් එකේදී අපි වෙනම පාඩම් මාලාවකින් හමු වෙනවා. රැඩි වීඩියෝස් බලන හැමෝටම ස්තුතියි. ලයිව් ඔබටත් ස්තුතියි. සියලු දෙනාටම සුබ දවසක්. අපි ඊළඟ පාඩමේ හමු වෙමු.